ආදරේ තිබුණු තැන්වල ලස්සන ආදර කතා ලියවෙන්නේ නැති. වේදනාව තිබුණු තැන්වල වේදනාවෙන් ආදරේ ලියවෙන්නේ නැති. ඔව්. ඔයා හිතන්නේ ලස්සන ආදර කතා තිබුණේ ලස්සනටම ආදරේ කරපු තැන්වල විතරද? නෑ. වේදනාව ඉවස ගන්න බැරි තරමටම හදවත කඩා වැටිච්ච ඒ ආදර වෙනුවෙන් අල්ලගෙන හිටපු තැන්වලත් මහා ලොකුට ආදරේ තිබුණා. අතහැරලා වෙන් වෙලා දාලා ගියපු තැන්වල තමයි ආදරේ මහා මෙරක් තරමටම තිබුණේ. ඔව් ඇත්තමයි. දාලා යන්න හිතන තැන්වල වෙන්වලා ගිහිල්ලා තිබුණු තැන්වල මිනිස්සු කොච්චරනම් ආදරේ වෙනුවෙන් හඬා වැටෙන්නෙත්. අද ලෝකේ අසීමිතයි කියපු ප්‍රේමයක අසීමිතයි කියපු ආදරයක තුරුල් වෙලා පහස විඳින තැන්වලට වඩා මම විශ්වාස කරන්නේ ආදරේ තිබුණෙම වෙන් වෙච්ච තැන්වල. ඔව් ඒ මතකයන් අතර දවස ගානේ තුරුල් වෙලා විඳව ඒ ආදරේ සුසුමන් විඳිනවා. ඉතින් වෙන් වෙච්ච හදවත් එකතු කරන්න පුළුවන් නම් මේ කතා කරන මට ඇත්තමයි. ඔව් ඇත්තමයි මං කතා කරන්නේ. වෙන් වෙච්ච හදවත් එකතු කරන්න පුළුවන් නම් මං දෙපාරක් බලන්නේ නෑ. ඇත්තමයි එකතු කරනවා. ඉතින් මේ සුදේරවිත් ආවේ හට් FM ආදරණීය ඔබේ හදවතට කතා කරන නාලිකාව. ඉතින් ඔබ වෙන් වෙලා ඉන්න කෙනෙක් නම් ආදරෙන් අපිට ලියන්න. අපි සූදානම් ඔබ එකතු කරන්නට. මොකද වෙන් වෙච්ච තැන්වල ආදරේ හරි බරයි. ඇත්තමයි හරි බරයි. ඒක තරම් ඉන්න හරි අමාරුයි. ඉතින් ආරාධනා කරන්නේ ඔබේ ආදරණීය පණිවිඩේ අපට ලියන්න. අපි හරි ආදරෙන් වෙන් වෙච්ච හදවතක් එකතු කරමු. ආදරේ කියලා තිබු ජීවත් වෙන්න මෙන්න මෙහෙමයි කියලා. ඉතින් හරි ආදරෙන් අපි ඔබට කියන්නේ ආදරේ. ඉතින් ආර්ය ආදරෙන් ඉල්ලනවා. අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා.